ඔයා ලංකාවේ කොහේ හිටියත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ඉන්ටර්නෙට් යූස් කරන්න පුළුවන් මෙන්න මේ Wi-Fi pocket router එක ඔයා ළඟ තියෙනවා නම්. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් මේක අන්බොක්ස් කරලා මේක එක්ස්පීරියන්ස් කරලා බලමු. ඉතින් එහෙනම් ඔයාලට මතක් කරනවා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඉතින් ඒ වගේම තමයි ඔය අධික තුණු කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒ subscribe කරලා තියාගන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම ඔයාලකට කැමති නම් like button එකත් press කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් වීඩියෝ එකට. අපිට මේ Wi-Fi pocket router එක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මාරම ස්මාර්ට් පුංචි box එකක තමයි මේ Wi-Fi pocket router එක එන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති රතු පාට පුංචි box එකක්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි මේක unbox කරගමු. ඉතින් මෙන්න මේ විදිහට මම මේ Wi-Fi pocket router එක unbox කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක මෙන්න මේ tray එක එළියට ගත්තට පස්සේ අපිට වැඩි කෑලි නෑ. අපිට මෙන්න මේ කේබල් එක හම්බෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපේ ප්‍රධානම ගැජට් එක වෙන මෙන්න මේ Wi-Fi pocket router එක හම්බෙලා තියෙනවා. ඉතින් ඊටත් අමතරව අපිට මේකෙදි මෙන්න මේ වගේ paper work එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේ දේවල් මම පැත්තකින් තියාගෙන තම අතට ගන්නවා අපේ ප්‍රධානම උපාංගය වෙන මෙන්න මේ Jio Wi-Fi pocket router එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලට හරියට බැලුවොත් එහෙම මගේ අල්ලටත් වඩා පුංචි මෙන්න මේ Wi-Fi pocket router එක. ඉතින් මේක ඔයාලට සාක්කුවේ දාගෙන ලංකාවේ ඕනෑම තැනකට යන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔයා බස් එකේ යනකොට, ඔයා කෝච්චියේ යනකොට, ඔයාට ඕනෑම දෙයක් කරද්දී මේක ඔයා ළඟින්ම තියාගෙන ඔයාට අරන් යන්න පුළුවන්. ඉතින් ඔයාට ෂර්ට් එකේ උඩ සාක්කුවේ පවා මේක දාගෙන යන්න පුළුවන්. ඉතින් මේක පුංචි වුණාට ඔයාට මේකෙන් ගොඩක් ලොකු ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් මොකද ඔයාට Wi-Fi නැති වුණාට ඔයාට පුළුවන් මේකට SIM එකක් දාලා ඔයා ඉන්න ඕන තැනක් Wi-Fi zone එකක් කරගන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි මේකෙදි ඔයාලට 10 දෙනෙකුට Wi-Fi ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔයාගේ device 10ක් ඔයාට පුළුවන් මෙන්න මේ පුංචි gadget එකට connect කරන්න. ඉතින් හිතා ගන්නත් අමාරුයි නේද? ඉතින් හිතා ගන්න අමාරු වුණාට මේක ඒ තරම් powerful gadget එකක්. හරි. ඉතින් අපි එහෙනම් කතා කරා ඇති මේක චුට්ටක් පැත්තකින් තියාගෙන අපි පොඩ්ඩක් බලමු box එකේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ box එක ගත්තොත් එහෙම මේක සඳහන් කරලා තියෙනවා මේක 4G LTE support කරනවා කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙයාලා කියනවා මේකේ ස්පීඩ් එක Mbps 300ක් කියලා. ඉතින් 300ක් කියලා සඳහන් වුණාට ලංකාවේ නම් ඔයාලට උපරිම ස්පීඩ් එක ලබා ගන්න අමාරුයි. ඉතින් ඒ වුණාට ගොඩක් හොඳ ස්පීඩ් එකක් තියෙනවා කියලා නම් සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේකෙදි ඔයාලට පැය 10ක් දක්වා බැටරි ලයිෆ් එකක් බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මේකේ ස්මාර්ට් සිකියුරිටි සිස්ටම් එකක් තියෙනවා. මේකෙන් data encrypt වෙලා තමයි ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේ Wi-Fi router එකෙන් ඔයාලා Wi-Fi ගියා කියලා කාටවත් ඔයාලව හැක් කරන්න නම් හම්බෙන්නේ නැහැ. ඉතින් මේකේ ගොඩක් හොඳ සිකියුරිටි සිස්ටම් එකකුත් තියෙනවා. ඉතින් මේ වගේ main features තමයි මේකේ අඩංගු වෙන්නේ. ඉතින් අපි එහෙනම් දැන් මේක on කරගෙන බලමු. අපි මේක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. අපිට මෙන්න මේ Wi-Fi router එකේ ඉදිරිපස පෙනුම මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපිට මෙන්න මේ වගේ ඉන්ඩිකේටර්ස් හතරක් පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි Jio logo එක ඔයාලට මෙන්න මේ පහලින් බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි power on කරන බටන් එක ඔයාලට මෙන්න මේ දකුණු පැත්තෙන් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අපිට මේකට power එක දෙන්න කලින් අපි චුට්ටක් මෙන්න මේ පිටිපස්සේ back cover එක open කරගෙන බලමු. ඉතින් අපි අර ඉස්සර phone වල පිටිපස්සේ cover එක ගලවනවා වගේ අපිට පුළුවන් මෙන්න මේ cover එක open කරගන්න. ඉතින් මේක open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ battery එකක් තමයි මේකට ඇතුළත් වෙන්නේ. ඉතින් අපි මේ battery එක ඉවත් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකට SIM එක ඇතුළත් කරන SIM slot එක ඔයාලට මෙන්න මේ වගේ තියෙනවා. ඉතින් අපි ඉස්සර පාවිච්චි කරන phone වගේම තමයි අපිට මේකට SIM එකක් දාන්න පුළුවන්. ඉතින් ඔයා ළඟ තියෙන ඕනෑම SIM එකක් මේකට ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් Dialog, Mobitel, Airtel, Hutch ඉතින් මේ ඕනෑම SIM එකක් ඔයාලට පුළුවන් මෙන්න මේ portable Wi-Fi pocket router එකට use කරන්න. ඉතින් ඒ කියන්නේ ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාගේ ළඟ තියෙන SIM එකක් ඔයාලට මේකට දාලා ඔයාට මේකෙන් Wi-Fi ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි prepaid ද postpaid ද ඒවා දාලා නැහැ. ඔයා මොකක් හරි පැකේජ් එකක් use කරනවා නම් ඒ පැකේජ් එක ඔයාට ඒ විදිහටම මෙන්න මේ Wi-Fi router එකට දාලා use කරන්නත් පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේක ඔයාට ගොඩක් ලොකු වාසි. ඉතින් ඒ වගේම ගොඩක් ලොකු ප්‍රයෝජන ඔයාට මෙන්න මේ පුංචි Wi-Fi router එකෙන් ගන්න පුළුවන්. හරි. ඉතින් අපි එහෙනම් දැන් මේක on කරගෙන බලමු. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේ බැටරිය ඔයාලා අනිවාර්යයෙන්ම මේකට දාන්න කලින් මෙන්න මෙතන තියෙන මේ පුංචි ඉටිකොල කොටස ඉවත් කරගන්න ඕනේ. ඉතින් මොකද එහෙම නොවුනොත් එහෙම මේක on වෙන්නේ නැහැ. මොකද මේක තියෙන්නේ බැටරිය ආරක්ෂාවට. ඉතින් අපි මෙන්න මේ විදිහට මේ ඉටිකොල කොටස ගලවලා ඉවත් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේ බැටරිය අපි මේකට සම්බන්ධ කරගන්නවා. ඉතින් මම දැන් මේකට SIM එකක් දාලා නැහැ. ඉතින් මම ඔයාලට මේක දැන් on කරලා පෙන්නන්නම්.
අපිට මෙන්න මේ වගේ power button එක තප්පර 3ක් press කරන් ඉන්නකොට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ Wi-Fi pocket router එක power on වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ චූටි වෙලාවක් ඉන්න. එතකොට මේකට අපිට signal වැඩ කරනවා පෙන්නනවා. ඉතින් ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ස්මාර්ට්ෆෝන් එකෙන් අපිට පුළුවන් මෙන්න මේ Wi-Fi pocket router එක search කරලා අපේ ෆෝන් එකට මේක කනෙක්ට් කරගන්න. ඉතින් හරිම සරලයි. අපි සාමාන්‍ය router එක කනෙක්ට් කරගන්න විදිහටම අපිට තියෙන්නේ search කරලා මේක කනෙක්ට් කරගන්න විතරයි. ඉතින් ඊට පස්සේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව අධිවේගී ඉන්ටර්නෙට් ලබා ගන්න පුළුවන් මේ Wi-Fi pocket router එකෙන්. ඉතින් දැන් ඔයාලට හිතෙනවා ඇති නේද මේක ගොඩක් වටිනා අයිටම් එකක් කියලා. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති මේක දැන් ඔයාලා කොහෙන්ද මිලදී ගන්න ඕනේ කියලා. ඉතින් මම ඔයාලට කියන්නම් මම මේ කොහෙන්ද මිලදී ගත්තේ කියලා. ඉතින් මේක මම මිලදී ගත්තේ හැමදාමත් වගේම විශ්වාසී මිලදී ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් ඒ තමයි Gadget City එක. ඉතින් මේක මම මිලදී ගත්තේ Gadget City එකෙන්. මේකේ මිල වුණා රුපියල් 5850ක්. ඉතින් මම මේක Gadget City එකේ මිලදී ගන්න ප්‍රධානම හේතුවක් තමයි එයාලා මේකට වගකීමක් දෙනවා. ඉතින් ඒ වගේම තමයි එයාලා ගාව ගොඩක් හොඳ genuine product තියෙනවා. ඉතින් ඔයාලා ලංකාවේ කොහේ හිටියත් ඔයාලට දවස් 3ක් ඇතුළත මේක ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි cash on delivery පහසුකමක් තියෙනවා. ඔයාලට එකපාර මේක purchase කරන්න හැකියාවක් නැත්නම් ඔයාලට පුළුවන් කොකෝ payment හරහා වාරික 3කින් මේක ගෙවන්නත් ගන්න. ඉතින් මාරම වාසි. ඉතින් වාරික 3කින් ගෙවුවත් කිසිම පාඩුවක් නැහැ. මෙන්න මේ Wi-Fi pocket router එක. ඉතින් ඔයාලට මේක මිලදී ගන්න අවශ්‍ය නම් මේකේ links මම පළල description එකේ දාන්නම්. ඉතින් මේ description එකේ තියෙන links වලින් ගිහිල්ලා ඔයාලට පුළුවන් වට්ටම් සහිතව මෙන්න මේක රුපියල් 5850කට මිලදී ගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා දැනටමත් මේක use කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහසත් ඔයා පළල කමෙන්ට් කරන් යන්න. ඉතින් මේක මිලදී ගන්න ඉන්න අයට අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වෙයි ඔයාගේ අදහසත්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පළල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න. ඔයාගේ සෑම ප්‍රශ්නයකටම මම අනිවාර්යෙන් උත්තරත් අරගෙන එනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එක මෙච්චර වෙලා බලන්නේ නැත්තේ ඔයාට මේ වීඩියෝ එකෙන් මොකක් හරි ප්‍රයෝජනක් තියෙන හින්දා. ඉතින් එහෙනම් ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඉතින් ඒ තමයි මේ වගේ වටිනා වීඩියෝ වලට ඉදිරියේදීත් බලන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් කරන්න. ඉතින් ඒ වගේම තමයි තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් මෙන්න මේ වගේ gadget ගැන උනන්දු වෙන ඔයාගේ යාළුවෙක් අතර මේ වීඩියෝ එක ඔයා share කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මේ වගේ සුපිරිමන් බොක්ස් වීඩියෝ එකකින් ඉදිරියේදීත් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට දැන් මම සමුගෙන යන්නයි. ඉතින් ඔයාලා හැමෝටම මම එහෙනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.